අනේ අයියේ බබානෝයි කියන දේ කරන්න මානි නිමා බබානෝයි කියන දේ කර අමිලගේ මේ අමිල එයා ඉන්නකොට දෙන්න මට හරිද බබානෝයි කියන දේ කරන්න මට වහගෙන ඉඳලා ලේපම් මේ මා කොහෙද යන්නේ අනේ හරි ඔක යන්න මේ කොහෙද යන්නේ අපි යන්නේ කුංචි ගමන හරි ගමනක් කිව්වේ ගමනක් කිව්වේ අයියේ මෙතනක් පොත තියෙනවා ඔය ඉරණම් ගමනක් කියලා හිතාගන්නේ කොයි වතුද උනේ අනේ කියන්නකෝ අයියේ මේ වරෙන් කාම්බය තව ඉරණම් ගමනක් කියලා හිතාගෙන ඉන්න සමාන් එහාපන් පුතේ පොදේකා වගේ දැන් මං කියන විදිහට ඔන්න ඔක ලියපන් අනේ ඔයා කිව්වා ප්‍රේම එකේ කවුද මෙතන පොලිස් එහෙම කියනවා ස්පෝට් එක නෙවුණා අර අතල්ල තියන්න මට අද ලයිට් කරන එක හරියට ඒක මං කිව්වා අන්න එතන මාක් කරන්නයි ඔබ දෙකාගේ තියෙන්නේ ඒක කියලා ඒක හවුනේ වයින්සකියා යක් අනේ කියන්නකෝ අනේ අයියේ බබානෝයි කියන දේ කරන්න මල්ලි නිමල් නේ බබානෝයි කියන දේ කරපන් මේකයි මෙතන ගියා. දැන් ඒ වගේම එකක් මෙතන හරි. ඒකට ඉක්ම ගන්නයි. ඔව්. අර සීන් එක ගියේ. ඒකම තමයි මෙතන තියෙන්නේ. ඒ රයිට් එකම ඒ ස්පොට් එකම. අර ස්පොට් එකම තමයි. හරි? අර අතන ස්පොට් එක තමයි අරක. මේ දෙකටම මේ දෙක තමයි ගන්න ඕනේ. අර අපි කලින් හදාගත්තේ. මේ දෙක තුලක හිර වෙලා. ඔව්. හතර වටේම නායකාරෝ මාව හොයාගෙන ආවේ. විනාය සල්ලි ඉන්නලු. කරන්න දෙයක් නැති වුණා බා. ඔය කියන්නේ කරන්න දෙයක් නැති වුණා. දවසක්. කියනකොට ඒ තමයි මං කියන්නේ ඒක කොහොමද කරන්න කියලා. ඊළඟ මේ එනවා. උඩ සද්ද වල දම්පලයක්. හවුනේ රයින්ස් එකක්. අනේ කියන්නකෝ ඊට පස්සේ ෆ්ලෑෂ් බෑක් එකට මං යන්න ඕනේ. ෆ්ලෑෂ් බෑක් එක. වෙයි කොහොමද යන්නේ? තිරයක් එනද පොත් එක? දැන් කියපන්. ඒපා දැන් කියවයිද මං කියන මහත්තයෝ මං කියන්න ඉතින් කියපන් මීයෝ ඒ පහුකාර වැඩේ මට කරන්න සිද්ධ වුණා. කරන්න උනා නෙමෙයි කරා කියපන්. තවත් අපි කරන්න උනා නෙමෙයි කරා කියපන් තවත් අපි කොටු ගාන ගෙනියන්නේ. තවත් අපි කොටු ගානේ ගෙනියන්නේ නැතුව ආතතිය කිව්ව නැත්නම් අපි පෙන්නන තොර. ආතකේ කියපන් නැත්නම් අපි පෙන්නන තොර. ආතකේ කියපන් නැත්නම් අපි පෙන්නන තොරණ ඔබට බලන්න අමාරු වෙයි. යන්න ඒ කාලේ ඉතින් දැල්ලි ඒ දර්ශනය අලි නොකිය. මං කියන්න මහත්තයෝ අපි යන්නේ කුංචි ගමන. හරි? ගමනක් කිව්වේ ගමනක් කිව්වේ අයියේ මෙතනක් පොත තියෙනවා ඔය ඉරණම් ගමනක් කියලා හිතාගන්නේ කොයි වතුද මේ. අනේ කියන්නකෝ අයියේ කිය. අනේ මේ වරෙන් කාම්බය තව ඉරණම් ගමනක් කියලා හිතාගෙන ඉක්කෝ. මේක සෙවණැලි නිවසේ ඇඳුනා අද අද මේ ඔය එකක් යකෝ ඕක වගේ නෙමෙයි තිලකරත්න මුදලාලිගෙන් මාස දෙක තුනක බඩු අරගෙන තාම ඒ සල්ලි දී ගන්න බැරි වුණා. ඊළඟට කොයිලාක හරි කඩේට කඩාපාත් වෙන තිලකරත්න මුදලාලි. සිරියයේ බය නැතුව ඉන්න. මේ වගේ ලස්සන ගුලියක් මම ඕකටත් අමරන්න.
යකෝ ඒ මිනිහාගේ රුපියල් 10000 තෝ සාත්තු දාගෙන වැට්ටුවා නා. හා? වෙන මිනිහෙක් නම් තොර කතා කරන්නේ කනට එකක් ගන්න. ඒ මිනිහාගේ තියෙන ගුණ යහපත්කමට ඔබට ඔය විදිහට හරි කතා කරන්නේ. ධර්මසිරි මං තමසේ තව දවස් දෙකක් කල් දෙන්න. තමසේ මගේ සල්ලි දෙනවා. මල්ල කෙලියන්නේ උනේ මේ ධර්මසිරි අයියා දැන් දැන් මොකද නෑ. රුපියල් 10000. එච්චර නෑ. ඉන්නේ නෑ ඒක ඉරිටේ කාසේ යන්නේ. මේ නැති වෙන විදියක් නෑ. ඉතින් නෑ නේද ධර්මසිරි අයියා. අය ඔව් දුන්නේ එක. ඔව් මන් දුන්නනේ මේ බස් අනිසාප්පේ බලපන්. අම්මට දිරිමේ පත හිලා. දැන් මොකද කරන්නේ කලු? අම්මට මේ ධර්මසිරි ඒ එයා මට දුන්න මුදලාගෙන පොඩි සල්ලි ගන්න. පොඩි මුදලාගෙන පොඩි සල්ලි ගන්න. හංගියක ඔය. මටත් ඕනේ ඒකගේ ජීවිතය ආලෝකමත් කරන්න. මං ඇබරිනෝ කිව්වද එහෙම නෑ අනේ. ඒ මගේ හැටි. ඒ වුණාට අපේ මහත්තයා වෙළඳාම් කරනවා වගේ නෙවෙයි කසාද ජීවිතේ. ඒ වුණාට අපේ මහත්තයා වෙනනම් කරනවා වගේ නෙවෙයි කසාද ජීවිතේ. අපේ දරුදිරි කලවයද හරින්නා මට හිතෙනවා අපේ දරුදිරි කියන්නේ මිනිහගේ ඔරුවට අදහසක් දානවා. අපේ සරෝජනීගේ කලවායකින්ද මට හිතෙනවා මේ අදහස මිනිහගේ ඔළුවට දානවා. දරුදිරි නේද? නෑනු නේද කතාද බඳින්නේ. උන්නගේ නෑනු නේද කතාද බඳින්නේ. මාත් ඔය ළමයා ගැන සේර විස්තර මුදලාට කියලා කිව්වා. දැන් ළමයා මට සල්ලි ඉවරයි. සල්ලි දිනා එහෙමයි ධර්මසිරි ළමයා ලොකු නිලයපල්ල ඇල්ලුවා නම් ඈ. පුලිලේ බලලා ඔල්ලෝ නේද. මට තේරුන්නේ නැද්ද? අන්න සුබ මංගල්‍යය. මංගල්‍ය. මංගල්‍ය පාපෙන්නේ සුබ මංගල්‍ය. ඔය කියන පාත්තේ සුම කඩේ නිදගාව ගෙනියන්න දදන්නේ. පුලක් කතා කරනවා. යකෝ මං කියන්නේ තිලකරත්න මුදලාලිගෙන් පටන් ගත්ත මේ කඩ කෙරුවාව තිලකරත්න මුදලාලිගෙන් ඉවර කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ සරෝජිනී නෝනා අද හිටම කතාද බඳින්නේ. ඒ කියන්නේ නම් මේ සරදිරි නෝනාව අදේටම කතාත් වලින් වගේ හදන්නේ ඈ. යකෝ නිතර වැටිච්ච එක ලින්ක් කටිම තමයි ඔලේ එන්නේ. අපේ හිත් පැස්ස වගේ වුණාට නංගී පිරිමින්ගේ හිත් බලාපොරොත්තු ඒ කිව්වේ රෝජිනී අපි දුකට කොටු පෙරාගෙන ඇඬුවා. පිරිමි වැහි බීරම වගේ පුම්මගෙන ඉන්න. අපේ මේදිගේ අයියේ මූණේ ඔව්. ඔයාගේ කඩේදී වුණාම අපි දෙන්නම හොඳයි. ඉන්න මං සල්ලි අරන් එන්නම්. මට පුළුවන්ද? ඔයාගෙන් සල්ලි ගන්න. ඔයා මම බදින්න ඉන්න ළමයා. මට ඒක කරන්න බෑ. පට්ටියෙන් පෙට්ටියට ගියත් එකයි පෙට්ටියෙන් වට්ටියට ගියත් එකයි. ඔයාගේ කඩේ දෙන්නා අපි දෙන්නට හොඳයි නේ. ඔයාගේ කඩේදී වුණාම අපි දෙන්නටම හොඳයි. ඊට මං සල්ලි නෑ ඔයා මේ පැත්තට යන්න පාන්නේ රංජලා. ඔයා යන්න මේ පැත්තට. නැත්නම් තොට ඔයා මේ මට වැහෙනවනේ පුට්ටක්. සල්ලි දෙකට අරන් එනවා සල්ලි කරන්නේ ඒක දෙයි. මොකද අයියා කියන්නේ? මොකද අයියා කියන්නේ? අයියා කියනවා අපේ ඇත්තේ සිල්ලර වෙලදාම් කරනකන් ඉන්නේ පාසි බලන්න. අයියාද? ඕගලන්ගේ අයියා කියනවා සරෝජනී ඔය මගේ කඩේ සිල්ලල වෙරඳාම කරන ගමන්ම කඩේ ඉස්සරහා තියෙන පුංචි ඉඩ කඩේ ඔය ප්ලාස්ටික් බඩු ටික ඇල්මීනියම් බඩු ටිකකුත් ගෙනල්ලා දාලා විකුණ ගත්තා නම් හොඳයි කියලා. ඒක නම් හොඳ අදහසක් තමයි. අදහස නම් හොඳ තමයි සරෝජනී. යාට මේ දවස්වල මට ඔය වගේ දෙයකට අත ගන්න තරම් සල්ලි පාගෙන. දැන් ওই වැඩේට කීයක් විතර යයිද? මේ ඊයක් විතර කිව්වේ සරෝජනී අඩුම තරමේ මේ වැඩේට රුපියල් 25000ක්වත් යනවා. 25000ක් නම් ඉතින් මට උනත් දෙන්න පුළුවන්. මම මේ ළමයාත් එක්ක වැදගත් කාරණාවක් කතා කරන්න කියලා හිටියේ. මොකද උදලාලි? මේ දේවල් වැඩි කල්ලායිලා කියන්නේ නැහැ. මම කල්පනා කරලා සාරෝජනීගේ වල නැති කල්ලා. මේ දේවල් වැඩි කල්ලාව හරියන්නේ නැහැ. මම මේ සරෝජනීගේ ඔය ළමයිගේ වැඩි කටයුත්ත ඉක්මනට ඉවර කළා දාන්න කියලා. ඔයා කොහොමද දන්නේ මම මේවා කන්න කැමති කියලා? එහෙමද සරෝජනී?
මට පුළුවන් ගෑනුන්ගේ හිත් කියවන්න. මේ වෙනකොට ඔයා ගෑනු කීයක ගෑනු හිත් කීයක් විතර කියවලා තියෙනවද? ගෑනු හිත් කීයක් විතර කියවලා තියෙනවද? ඕනේ. එහෙම නෑ එක හිත. ඒකත් ඔයාගේ හිත. ඇත්තටම ආයේ මොකද සරෝජිනී බොරු කියන්නේ? මම ඔයාලට තේ එකක් හදන්නද කෝපියක් හදන්න? මෙහෙමයි. වාගේ ලස්සන අත් දෙකෙන් හදනවා නම් තේ කකුත් බීලා කෝපි කකුත් බොන්න පුළුවන් මට. මම තේ එකක් හදන්න. මේ විදිහට දින එක එක එවිට ගෙවිලා යනවා. නැති කතාවකට ඉරණම ගිය වී තියෙනවා. සංසාරෙන් සංසාරෙට ලු බඳිනවා. තව පොඩ්ඩක් හිටියෝතින් විස්තර ඔයලට පෙනෙනවා. ලියා ගන්නේ යකාගේ අර මේ නෑනයි කියන පිස්සු හොන්තුව මගේ කරේ ගන්න. මං කොහොමත් මේ අද තිලකරත්න මුදලාලියා ගෙදර යනවා ඒකි හම්බ වෙන්න. සරෝජිනී මුණ දැන් සරෝජිනී කොහොමද මං එනකම් බලාගෙන ඇති. මං ගිහින් බලන්නම්කෝ. අපේ පතයිලා නෙමේ අම්මා දුන්න සල්ලි ටික වැඩිලා මේ නැති වෙන විදියක් නෑ. මේ නැති වෙන විදියක් නෑ බං. බලහන් අනිත් සාක්කුවේ. ඈ තමදේ දැන් දුන්නා මම තාලි මං දුන්නා ඉතින් කෝ. අම්මට සිරි සාක්කුවේ ලොකු කඩි හිරක් අයිලා එකක් ගියා අම්මට සාක්කුව තඩියලා. 120 ගානේ මාසෙට 5000. මාසෙට 5000යි මාස දෙකට 10000. සම්පූර්ණ මාසෙට 5000යි මාස දෙකට 10000. ඒ වගේ නේ. මාසෙට 5000. එහෙනම් 25000යි 120 පොලියට. 25000යි 120 පොලියට. මාසෙට 5000යි මාස දෙකක කියනවා 10000. ඒ කියේකවත්. එහෙනම් ගමුකෝ බලන්න 25000ක අම්මෝ කළු මුදලාලි දැක්ක කල් අපේ මුදලාලි දැක්ක කල් කොහෙ දකින්නද උඹලා මාව දැක්ක ගමන් හැංගෙනවනේ විසුදු මුදලාලි මේ දැනු මුදලාලි ඊසුද මුදලාලි මේ දැනුත් අපි මේ මුදලාලි කර පොඩි සල්ලි දෙන්නද ගම ගනුදේ මුදලාලිට පොඩි සල්ලි එකතු කරන්න හැංගියා තව ටිකක් පරක් වෙලා කියපන්. ඒ කල් මූසලයක්. තෝ තව ටිකක් පරක් වෙලා කියපන්. ඔය දැකෝ දැන් හැංගෙන්න වෙලාවක්. ඌ අපිට දැක්කා. ඕක අපිව දැක්කා. මොකද කරන්නේ දැන් මොනා කරන්නද? කළු මුදලාලි වේදිකාවට දැම්මා. අයි වරන්නද? කල් මූසල අපිට කප මෙහෙම වරේ. කො මෙහෙම වරේ කො. ඒ සම්පතේ තේකේදී. මෙයා මගේ නෑනට අයපතක් වෙනවට මං කැමති නෑනේ. මටත් ඕනේ ඒකේ ජීවිතය මම මේ කල්පනා කරේ මල්ලිකා මිනිහට අපි සරෝජිනිය ගැන යෝජනාවක් කරන්න. ඔව්. යාර වෙන තරක දැන් ඒ වගේ මිනිස්සුන්ට කවදාකවත් පරදින්නේ නැහැ. ඒ වගේ අංග ලක්ෂණ දැක්කම ඒ වගේ මිනිස්සුන්ට දැන් මොකක්ද ඔය මහලුකු කාරණා දෙක? මිනිහාගේ අංග ලක්ෂණ දැක්කාම මේවා මිනිහාගේ අංග ලක්ෂණ දැක්කම පේනවා. මිනිහා උසාවත් ඒක හොඳට ඒක. මිනිහාගේ අංග ලක්ෂණ දැක්කම අපේ මහත්තයාට ඉතින් අඬන්නයි කියලා මූණ හදා ගන්නකොට මහත්තයාගේ බුරුල්ල පාත් කරලා ඉවරනේ. තේරෙන්නේ පාඩුකෝ හරි බලමුකෝ. අක්කා කියන කතාවේ ඇත්ත අද කාලේ විශ්වාස කරන්න බෑ අක්කා කියන කතාවත් ඇත්ත අයියේ. අද කාලේ මිනිස්සු විශ්වාස කරන්න බෑනේ. ඒ බලපෑම් පරිවිතරව එක්කනලියන අක්කියන්නේ නැහැ අමනේ කියන්නේ. අපි බලමු නම් වටේ ඉන්න දරුවට උපන්නා ගන්න කරදර වෙන්න ඕනේ නැහැ. මගේ ආදර දවල් කැප්ටනේ මුදලාලිගේ කඩේ කෙල්ලේ ඕම් මොහොම තමයි කෙල්ලේ කතාව ඉදිරියට යන්නේ. ඕම් ඔහොම තමයි කෙල්ලේ කතාව ඉදිරියට යන්නේ. ආම ඉතින් පටන් ගත්තා විතරනේ
ඉස්සරහට තමයි කතාවේ නොහිතන දේවල් තියෙන්නේ. මේ විදියට දින ගැන ගැන කැලෙන්ඩරේ කොළ කැඩෙනවා. තණ්හා පොදි කර තියාන මිනිසුන් තරගෙට දුවනවා. සාරදාම් පින්සිතුවිලි මිනිසුන් සිතෙන් මග හැරෙනවා. කාසිවලට හිනා වෙවි මිනිහා මිනිහට රවනවා. ගල්ලා ඉන්න තන උන්නෝ ඉන්න නොවි ඉන්න තන ඒ කරන්න බෑ. අම්මලාගේ ආදරෙත් එහෙම. අම්මලගේ ආදරෙත් එහෙමයි. දරුවන්ට කිරි දෙද්දී අම්මලාගේ දේ විතරක් නෙමෙයි අටවිදුලු දියෝ. දරුවෙනු දියු. දරුවන්ට කිරි දෙද්දි අම්මලගේ හිත විතරක් නෙමෙයි ඇට මිදුලුත් දරුවන් වෙනුවෙන් දිය වුණා. මොකද මේ අම්මයි පුතයි උදේ පාන්දර බදාගෙන අඬන්නේ. බලහන්කෝ නංගී මේ ළමයා කියන කතාව. මොකක්ද අක්කේ? දරුවා කියන්නේ නෑ පුංචි මම පිළිවක් කරේ නෑ බලන්නකෝ නංගී මෙයා අහනවා එයා ඉස්කෝලේ ගිහිල්ලා ආපහු ගෙදර ආවේ නැත්තම් අම්මා මොකද හිතන්නේ මොනවද ළමයා කියන්නේ මොකක්ද මේ කතාව මම කිව්වේ මම කිව්වේ මම කිව්වේ කතා කියන්නේ පදරු. මම කිව්වේ මගේ පුතේ අව කැපෙන කතා කියන්න එපා මගේ පුතේ අනනවානේ මම හිලෝකේ. අම්මා අනනවනේ මම විහිළුවක් කනේ කරේ මල්ලිකා හිලෝල තේම කියන්නේ. අනේ පුතේ විහිළුවටවත් එහෙම කියන්න එපා ඒවා දරුවන්ට වචන විතරක් වුණාට ඒවත් දරුවන්ට වචන විතරක් වුණාට අම්මලාගේ හදවත් වලට යකඩ කූරු වලින් අනිනවා වගේ නැත්තම් අම්මා මොකද කරන්නේ එළනේ පැත්තයි අතේරයි පොඩි ඒක ඇත්තටම යන්නේ මේ ඇඟෙන් බැලුනොත් නෑ. ඕ ඕන විතරක් කරවන්න අම්මේ කියලා මට කියන්න අම්මේ දැන් මෙහෙමයි පුතේ දැන් මෙහෙම ආවා ඒ වගේ තමයි ඔය කට මේ මිනිස්සු ඔයාගේ කට මේ දැන් පිළිකමේ දැන් පීකරයක් දැම්මා කියන්නකෝ එහෙම ප්‍රශ්න කරන්න නෙමෙයි නෑ නෑ හයිලයිට් වෙන්න කියන්නේ ඉස්සරහ අම්මේ අවදාරේ මම ඉස්කෝලේකින් ආවා. අම්ම කියලා කියන්නේ නෑ ඉස්සරහට හැරිලා කියන්නේ පිටවසරේට අම්මේ නෑ මෙහෙම මෙතනදි මට අම්මේ කියන්න මට තේරෙන්නේ එතකොට මට තේ නැද්ද තියෙනවා ඒ ඕනේ මේකයි ඇත්ත ඇතුළට අපි යමු. නෑ 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 මොකුත් නෑ මේ අඩිපුරම ගනුන් ඇවිල්ලා ඕම් ඔය කවිය ලියන්නේ මම ඉස්කෝලේ යද්දි වැඩියම බැනුම් ඇහුවේ ඕම් ඔය කවිය ලියන්න ගිහිල්ලානේ මොන කවියද ඉසප් වෙන්න ඕනේ නෑනේ නෝනේ ඔය කියන්නේ පින්කම් ඔය කියන්නේ පින් කරන්න පුරුදු වෙන්න ඕනේ කියලානේ උනන්දු වෙනවා කියන්නේ මම ටෙක්ලා දැන් උඹට හැයි මගෙත් එක ටෙක්ලා කරන්න බැහැ කිව්වේ මේ කවිය ගැන මොන කවියද මොන කවියද අද ඉන්න අදාද හිමරු පින් කරගන්න සිංකරගන්නේ කෙලෙසද හෙට මාරු මේ තික්සිතන්නේ එහෙනම් කතාව බලමුකෝ එහෙනම් කතාව බලමුකෝ. කියලා දෙන්න දෙපැත්තට යනවා ආව පැත්තට වැඩේ පටන් ගත්තා නම් හොඳයි කියලා හිතනවා කෙල්ලේ. ඒක තමයි වැටෙනවා. මනුස්සකම ප්‍රේම වල සිල්ලර ගානට කියනවා. කාලේ ලබුත් තිත්ත වෙලා බව කියනවා. බුදුන් දහම් සංගති සරණ වඳිමි පළමු අත් වන්දා. අපි කොළයක් අපි කියනවා සිරිසර සවි මෙහි බඳා. බුදුන් දහම් සංගති සරණ වන්දින බලමු අත්බන්න එනවා ඇවිල්ලා හරියට මේ මැද ඔව් මේ මැදට ආවා මැද ආව ওই දෙන්නට මෙතන ලයිට් එකක් දෙනවා දෙන්න දෙපැත්තෙන් ස්ටේජ් එකට ආවා ඒ මදිවට මාස්කින් දෙන්නම් කියලා කල්ලි වගේ කිව්වා.
සිල්ලර ගානට ගිරනවා අපේ කයි කතන්දර නවත්තලා වැඩේ පටන් ගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා කියලා.